subscribe us. ලස්සන තැනක් අපි ෆොටෝස් වල දැක්ක විදිහට අද පෙබරවාරි මාසයේ 6 වෙනිදා 2026. Today is 6th February 2026. ඔන්න අද අපේ වීඩියෝ එකට අපිත් එක්ක එකතු වෙන අපේ චූටි යාළුවා මිහේලි. ඉතින් මිහේලි ඔන්න මිහේලි මේ වීඩියෝස් ඔක්කොම බලන ගෙදර ඉඳගෙන. ඉතින් ඔන්න ඔයා මේ වීඩියෝ එක දැන් ඔන්න ඔතන සෝෆා එකේ වඩලා බලද්දී ඔයා ඉන්නව දැන් ඔන්න වීඩියෝ එකේ. මොකද හිතන්නේ වාට ඒ ගැන? I don't know. අපි අද ඇවිල්ලා තියන්නේ කරපිරෝ ඩෑම් එක බලන්න. මේක විතරක් නෙමෙයි බලන්නේ. අද ලොකු ට්‍රිප් එකක්. අද මේක බලන පළවෙනි තැන. ඉතින් අපි අද කොහෙද යන්නේ අතරම චූටි? අපි පෙන්නන්නම්. ඉතින් මෙතනින් තමයි අපි අද දවස පටන් ගත්තේ. දැන් නම් වෙලාව 12:51යි. අපි අද බලමු මෙතන කොහොමද කියලා බලමු. මෙතන ලස්සන වලට පෙන්නන්නම්. ඉතින් අපේ මිහෙලිට චෝටි යාළුවෝ ගොඩක් ඉන්නවා. අද ඔයාලා මේ වෙනකොට වීඩියෝ එකේ thumbnail එකේ දැකලා ඇති. අද අපි කොච්චර ගොඩක් ඉන්නවද කියලා අද අපේ ට්‍රිප් එකට. ඉතින් මිහෙලි ඔයාගේ යාළුවෝ ඉන්ට්‍රොඩියුස් කරන්නකෝ. This is Mihaly. This is Nelly. 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 Okay. ඉතින් ඔන්න අද වීඩියෝ එකේ අපිත් එක්ක මේ වගේ චෝටි යාළුවෝ ගොඩකුයි. ඔයාලා හැමදාමත් දකින හැමදාමත් නෙවෙයි. ඔයාලා කලින් වීඩියෝස් වලත් දැකලා තියෙන අපේ සෙට් එකකුත් ඉන්නවා. ඉතින් අපි එහෙනම් බලමු අද වීඩියෝ එකේ අපි කොහෙටද යන්නේ කියලා. අපි ඔක්කොම ඉන්නවා. මේ වැඩේ චූටි මෙක්කෙනෙකුත් ඉන්නවා අපේ වීඩියෝ. මිහෙලිගේ නංගෙත් ඉන්නවා. අපි මිහෙලිගේ නංගෙත් පෙනුමු. මොකද නැත්නම් නංගි දවසක ලොකු වෙලා මේ වීඩියෝස් බලද්දී තරහ වෙයි මේ අක්ක ඉන්නව නංගි නෑ කියලා නේද මිහෙලි? Yeah. ඉතින් අපි නංගවත් පෙන්නමු ඒ නිසා වීඩියෝ එකට. මෙතනින් ආඩිය චුට්ටක් ආ. මිහෙලි මිහෙලි කො නම කියලා මල්ලිව ඉන්ට්‍රොඩියුස් කරා. මෙන්න මේ පේන තියෙන කරපිරෝ ලේකික. ඉතින් මේ පේන තියෙන කරපිරෝ ලේකික ස්වාභාවික එකක් නන් නෙවෙයි. මේක හදලා තියෙන්නේ මෙතනින් යන වයිකාටෝ ගඟ හරස් කරලා. මොකද මෙතන මේක හදලා තියෙන්නේ හයිඩ්‍රෝ පවර් ප්ලාන්ට් එක හදන්න ඕනේ නිසා. ඉතින් මෙතන මේ ස්ටෝක් කරලා තියෙන වතුර ප්‍රමාණයත් එක්ක මෙතනින් මෙගාවෝට් 96ක් ජෙනරේට් කරන්න පුළුවන් කියලා තමයි කියලා තිබුණේ. ඔන්න අපි දෙන්න ඉන්නේ කරපිරෝ හයිඩ්‍රෝ පවර් ප්ලාන්ට් එකේ උඩ කියන්නේ මෙන්න මෙතනින් යන්න තියෙන එහා පැත්තට. එතනින් අතරම යන්න පුළුවන් වාහන වලට විතරයි. ඉතින් අපි දෙන්න ඇවිල්ලා පල්ලෙහා බැලුවා මෙන්න මේ විදිහට පල්ලෙහා පේන්නේ වතුර තියෙන අර හරියේ. ඒත් අපි ඉන්නේ උඩ ඔන්න මේ පැත්තේ තමයි වතුර. ඔන්න ඉතින් අපි දැන් ඩෑම් එක මැදින් යන්න හදන්නේ. කරපිරෝ ඩෑම් එක ඔයාලට අපි පෙන්වන දෙපැත්තෙන් පේන විදිය. අපි එහෙනම් දැන් මැදින් ගිහිල්ලා බලමු මැදින් යද්දි කොහොමද කියලා. මෙන්න මේ විදිහට තමයි අපිට පේන්නේ ඩෑම් එක මැදින් යනකොට. මේ ටික අපිට පයින් යන්න බෑ. ඉතින් අපි මේ කායකෙම තමයි යන්න ඕනේ නේද චූටි? මෙහෙම තමයි මම හිතන්නේ තියෙන්නේ මේ රන්දේනි ගල හරිය වික්ටෝරියා කිව්ව මැදයන් පුළුවන් රන්දේනි ගලක් දැන් ලයිට් කොලයිට් මෙතනනේ සෝලර් ලයිට් වගේ. මෙයාලා මාළු පාන. ලස්සනයි මේ ඩෑම් එක ඉවර වෙද්දි මේ අර පැත්ත පේන විදිය ගස් ටිකත් එක්ක මාරම ලස්සන සීනරි එකක් තියෙන එතන.
විදිහට අපි ඩෑම් එකෙන් එළියට ආවේ. ඉතින් ඔන්න විදිහ තමයි අපි ඩෑම් එක බලලා දැන් යන්නේ. ඉතින් දැන් අපි කොහෙටද යන්නේ චුටි පුතා? දැන් යන්නේ අද අපි නවතින තැනට. එතන ලස්සන තැනක් අපි ෆොටෝස් වල දැක්ක විදිහට ඉතින් අපි ඊළ වලට දෙන්නනම් කොහොමද කියලා ඒ වගේ තැනක අපි ඇත්තටම කලින් ඉඳලා නැහැ නේද චුටි? ඔව් ලොකු දුවගේ ෆොටෝස් වල එක හරිම ලස්සනයි. ඉතින් ආසාවෙන් ඉන්න තැන කොහොමද කියලා බලන්න. ඇත්තටම බලා ගන්න ආසාවෙන් ඉන්න දැන් අපි. මොකද මේක එච්චර අපි ආසයි එක්ස්පීරියන්ස් එකේ නේ චුටි. අද මේ ඕක්ලන්ඩ් වල වයිටාංගි ඕක්ලන්ඩ් නේ නිව්සීලන්ඩ් වල වයිටාංගිට ඕක්ලන්ඩ් ඔක්කොටම ඒක වයිටාංගි ඩේ කියන්නේ ඔක්කොටම තියෙන හොලිඩේ එකක්. අද ලොං වීකෙන්ඩ් එකකින් අපි මේ ට්‍රිප් එක ප්ලෑන් කරේ. ඔයාලා දන්නවනේ ඉතින් ලොං වීකෙන්ඩ් කිව්වොත් අපිට ට්‍රිප් ප්ලෑන් එකක් තමයි ඉතින් හැමදාම කියනවා වගේ. ඉතින් ඔන්න මේ ලොං වීකෙන්ඩ් එකේ අපේ ට්‍රිප් එක තමයි මේ. අද අපිත් එක්ක අපේ ට්‍රිප් එකේ එකතු වෙනවා ෆැමිලිස් පහක්. ඉතින් ලොකු සෙට් එකක් ඉන්නවා අපිත් එක්ක. මාරම ජොලි වෙයි මේ අද වැඩේ. මම හිතන්නේ අපි යන ට්‍රිප් වල වැඩිම කවුන්ට් එක බැලුවොත් වැඩිම ගානක් ඉන්න ට්‍රිප් එක අද. ඉතින් ඔන්න අපි ඩෑම් එක බලලා යන ගමන් නැවතුණා මෙතන. මොකක් චුරියක් බෙන්ද කරන්න හදන්නේ? අපි බැලුවේ අපිට බෝට් සර්විස් එකක් කියලා යන්න වෙනවා. යන්න බැරි අපිට පොඩි ප්‍රශ්නයක් තියෙනවා. ඉතින් යන්න විදියක් නෑ. බෝට්ස් මේ කොහොමත් මේ නෑ ඒගොල්ලන්ගේ වල ගෙන ආපු අප මේව කරා. ඉතින් අද්දාගෙන අපි ටිකක් වෙලා මෙතන ඉඳලා අද අපේ ප්ලේස් එකට යන්න හදන්නේ. මෙහෙලි මොකද කියන්න තියෙන්නේ ඔයාලට? දැන් මෙහෙලි ටීවී එකෙන් බලද්දි හැපිද? එහෙනම් අපි ගිහිල්ලා බලමු. මෙහෙලි මේ ඔයා මේ දැන් කාත් එක්කද යන්නේ ඉතුරු ටික? ජානකි ආන්ටිත් එක්ක. මිහෙලි වාහනේ මාරු කරා. ජානකි ආන්ටිත් එක්ක ඔන්න ඕන කියලා. එයා එහෙම තමයි ගමනක් ගියොත් භාග්‍යයි වාහනේ ඉතුරු ටික අපේ වාහනේ. The name of the movie is Lilo and Stitch. No, I mean, what's the story about that you said Lilo and the Stitch? Lilo is a girl, no? Yeah, Lilo is a real girl. Human girl. yeah, she was a human girl in the movie, but I don't know if she's real. When they were going to the picture, Lilo didn't see any dogs they wanted, but then Stitch almost came to Lilo and then she found the pet that she wanted, the blue one. අපිට වෙනද වාහනයදී අපි දෙන්න විතරනේ ඉතින් අපි දෙන්න සින්දුව සද්දට දාගෙන යනවා අපි දෙන්නට පාළු හින්දා අද අපේ පාළු මොකක්ද මෙහෙලි ඉන්නවා අපිත් එක්ක. Nearly say hi. මෙහෙලි පන්සල් ගියත් මගක් ගියාට පස්සේ ටක් ගාලා මෙහෙලි අපේ වාහනේට මාරු වෙනවා. අපි මෙහෙලිගෙන් කතා අහගන්නවා ඇත්තටම. ඔයා දැන් ස්ටෝරි බුක්ස් කියවනවද අම්මත් එක්ක? ඔන්න ඉතින් අද අපි රෑ ඉන්න ගෙදරට යන පාරට ඇතුල් වුණා. ඉතින් මේ කන්ද මුදුනේම නෙවෙයි කන්ද මැද හරියෙන් වෙන්න තමයි අපි ඉන්න ගෙදර තියෙන්නේ. ඒ වගේම මේ කන්දටම තියෙන එකම ගෙදර තමයි අපි අද ඉන්නේ. ඉතින් මේ කෝන් වගාවත් පහු කරගෙන ටික ටික කිට්ටු වෙන්නේ. අපි අද රෑ ඉන්න ලස්සන ගෙදරට. ඔන්න ඉතින් අද අපි අපේ නවාතැනට ආවා. මෙතන තමයි අපි අද රෑ ගත කරන්නේ. මෙතන ගොවිපළවල් ටිකක් මැද තියෙන ලස්සන සීනරිස් වලින් පිරිච්ච තැනක් තමයි මෙතන. ඉතින් මේ ඔයාලට පේනවත් වගේ මෙතනින් තමයි අපි ආවේ. මේ පැත්තේ බඩිරිගු වගාවක් තිබ්බා. අක්කයි නංගි
අන්න ඉන්නවා. අපි යන් අපි අද ඉන්න ගෙදර කොහමද බලන්න. මේ ඉන්නේ මිහිලි නාටි බබා. ඔන්න ඔරෙලි පළවෙනි YouTube වීඩියෝ එක. කොහොමද මේද? ඔන්න මේද. ඉන්නේ. පෙන්නනවද දැන් මේ ගේ ඇතුළ පෙන්නලා කියලා දෙනවද විස්තර ටික අපිට? යන් එහෙනම්. හරි. අපි දැන් බලමු අද අපි ඉන්න තැන මොනවද තියෙන්නේ කියලා. මුලින්ම මෙතන තියෙන ලිවිං ඒරියා එක. ඊට පස්සේ අපිට කෑම හදාගන්න මේ පැත්තේ. There's a kitchen. And if you go to the kitchen, this is what is ඒ වගේම inside. මෙතන ලස්සන view එකක් තියෙනවා අපිට පේන්න මේ පැත්තේ. මේක මරු මෙතන මං ආසම දේ තමයි මේ view එක. චුටි බබාලට සෙල්ලම් කරන්න ප්ලේග්‍රවුන්ඩ්. අර යනවා මෙහිලා අපේ. අපිට අද මේ ප්ලේස් එකේ හම්බෙලා තියෙන rooms 6ක්. ඉතින් අපේ families 5ට වැඩිනුත් එක්ක තියෙන මේ ටික. එහෙනම් අපි මුලින්ම යම් බලන්න මොන වගේ rooms මෙතන හම්බෙලා තියෙන්නේ කියලා. මේ පැත්තේ එක room එකක් තියෙනවා. මේ පැත්තේ තව එක room එකක් තියෙනවා. අපි දැන් ඒක පැක් කරලා තියෙන්නේ. ඉතින් ඊපස්සේ මෙතන room එකක් තියෙනවා. මේ room එකටත් ලස්සන view එකක් තියෙනවා මෙන්න මෙතන. මේ දැන් යන room එකේ තමයි මෙතන ලස්සනම view එක තියෙන්නේ. ඇයි දන්නවද? මේ බලන්න මේ view එක. මේක මාර ලස්සනයි. මේ පැත්තෙන් තියෙන්නේ මොනවද කෝන් නේද චූටි? බඩි රිංගුව ගාවක් තියෙනවා. අර පැත්තෙන් ලස්සන කඳු තියෙනවා. මෙතන ඉඳන් උදේට නැගිටිද්දි නැගිටලා මේ view එක බලද්දි තියෙන ෆීලින් එක කොහොමද කියලා මට හිතා ගන්නවත් බෑ මෙතන. ඒ තරම් ලස්සන අර අපි මූවිස් වල දකින වගේ සීනරි එකක් මෙතන තියෙන්නේ. ඒ වගේම මේ පැත්තේ view එකත් ඒ වගේ මෙතන. මෙතන අර නිව්සීලන්ඩ් වල අපි ෆිල්ම්ස් වල දැකලා තියෙන vibe එක ඒ විදිහටම තියෙන තැන. මේක තමයි මේ ගෙදර තියෙන සුපිරිම ප්ලේස් එක. රැයට කටියට සෙට් වෙලා මෙතන ලස්සනට ෆිල්ම් එකක් බලන්න පුළුවන්. මෙතන නියමයි. ඉතින් අපිට මේක එක්ස්ට්‍රා ලැබිච්ච දෙයක් ඇත්තටම. අනික මේ වගේ දෙයක් එක්ස්පෙක්ට් කරන්නේත් නැහැනේ Airbnb එකක් දාලා ඉද්දි කෙනෙක්. ඉතින් ඔන්න ඊට පස්සේ අපිට තව රූම්ස් දෙකක් තියෙනවා මේ සයිඩ් එකේ. ඔයාලා දැක්ක කලින් අනිත් පැත්තේ තිබ්බ සයිඩ් එකේ රූම්ස්. අපි ගන්න මේකද චුටියද? මේකත් වෙන්න පුළුවන්. මේක ලස්සනයි. මම ආසයි මේ view එකට මේ එළිය පේන්න තියෙන. මෙතන අපි අද හිටියොත් හෙට ලබන සතේ වීඩියෝ එක අරන් එන්නේ මෙන්න මේ වීඩියෝ එකත් එක්ක. පේනවනේ ඉතින් ලේසි නෑ වීඩියෝ කරන්න මේ සද්ද බද්දත් එක්ක. මෙතනත් එකක් තියෙනවා. ඒකට ලස්සන view එකක් තියෙනවා ඒ side එකකින් දෙයට නැගිටිද්දි. ඔක්කොම rooms වලට එහෙමයි. ඔව්. මෙතන තියෙනවා bathroom එකක්. හැබැයි ජූටි වැඩි කියන්නේ bathroom එකෙන් එළියට මේකක් තියෙනවා. නෑ පොඩි ජනේලයක්. චූටි තමයි අද මේ ටික රෙකෝඩ් කරන්නේ ඔක්කොම. තිරේ පිටිපස්ස. වෙන්ද තිරේ ඉස්සරහා ඉන්න කෙනාට අද පොඩ්ඩක් තිරේ පිටිපස්සේ ඉන්න ඕනේ කියලා ඉතින් ඔන්න මම එක්ස්ප්ලেইন කරා ඒ නිසා මේ වීඩියෝ එක ෆීචරින් මෙලි. ප්‍රසාද්දී and John ෆීචරින් මෙලි. මේ වීඩියෝ එකේ noise ගැන හිතන්න එපා. අපේ noise සද්ද අඩුයි කියලා තිබුණේ අද හොඳටම සද්ද තියෙනවා මේ වීඩියෝ එකේ. එන්න මෙන්න. Okay, let's go. This is the best part of it. And that's the best thing ever. එළියේ මෙච්චර ලස්සන view එකක් තියෙද්දී ගේ ඇතුළට වෙලා ඉන්න බෑනේ. ඉතින් ඔන්න ඒ නිසා කට්ටිය හැම හිට එළියේ මෙතන මේ ටේබල් එක ළඟ කට්ටියම සෙට් වෙලා මේ ලස්සන view එකත් එන්ජොයි කරන ගමන් පොඩි chat එකක් දාගෙන හිටියා ඉතින්. ඉතින් ඔයාලා මේ දකින්නේ අන්න ඒ වෙලාව. ඉතින් බලන්න මේ ක්ලිප් එකෙන් පස්සේ මේ ක්ලිප්ස් ටිකට පස්සේ මම දාන ලස්සන සීනරි එක බලන්න. අන්න ඒ view එක තමයි අපිත් එන්ජොයි කරේ මෙතන ඉඳගෙන.
ඉතින් අපි දැන් මෙතන ටිකක් වෙලා හිටියා. කෑම කාලා ටිකක් රෙස්ට් එකේ හිටියා. ගම මහන්සි නම් දැන් නෑ. දැන් සීතල වෙන පොඩ්ඩ ඉර බැහැගෙන යනවා මේ පැත්තෙන් ලස්සනට. ඉතින් අපි හිතන් ඉන්නේ ඉර බහින එකත් ලස්සනට බලන්නේ වෙලාටනේ. මෙතන ඇත්තටම එක රැයකට නෙමෙයි සතියක් උනත් ඉන්න පුළුවන්. හරිම ලස්සනයි. හරිම ඒ කියන්නේ නිදහස් මාරු රිලැක්සින් ෆීලින් එකක් තියෙන. මොකද මෙන්න මේ පැත්තේ ඔක්කොම මේ හරියේ කිසිම ගයක් නැහැ. ඒ කියන්නේ ළඟින් ගයක් නැහැ, දුරව තමයි තියෙන්නේ. ඉතින් මේකේ කෑ ගන්න පුළුවන්, ඕන දෙයක් කරන්න පුළුවන්. කිසිම කරදරයක් නැහැ කාටවත්. අපි ටික විතරයි අද මේ ගෙදර ඉන්නේ නේද චුටි? මේ කිට්ටුවත් කවුරුවත් නැහැ. ඉතින් ඔන්න අද අපේ දවස මේ අපේ චූටි යාළුවොත් එක්ක තමයි ගෙවෙන්නේ. ඉතින් ඒ නිසා අපි අපේ වීඩියෝ එක දැන් ඉවර කරන්න හදන්නේ. එහෙනම් ආයේ ලබන සති අලුත් වීඩියෝ එකකින් හම්බ වෙනකන් අපි අදට නවතින්න නේද චූටි? ඔව්. එහෙනම් අපි අලුත් වීඩියෝ එකකින් හම්බ වෙන්න. bye. Subscribe us. Bye.